අපේ ගෙදර YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අපි අද හදමු කකුලුව කිරට. කිරට කිව්වට කහ පාටට නෙමෙයි බොර පාටකට වගේ අපි මේක හදමු. අපි මුලින් මේක සුද්ධ කරගන්න විදිය බලමු. මොකද මට කීප දෙනෙක් කිරි තිබ්බ කකුල සුද්ධ කරන්න දන්නේ නැහැ කියලා. ඉතින් අපි කකුලුව ටික සුද්ධ කරගමු. මෙන්න මේ විදියට ගලවගෙන අපි සුද්ධ කරගමු. ඔයාලට නම් මේ කට්ට හොදලා අපව හොද්දට දාන්න පුළුවන්. කට්ටිනුත් ඒ අමුතුරහක් එනවා හොද්දට. අංග සම්පූර්ණ කකුලුව එතකොට. හැබැයි හැමදේම සුද්ධ කරගන්න ඕන ඇතුලේ තියෙන දේවල්. මම නම් ඔක්කොම ටික සුද්ධ කරනවා. ඊට පස්සේ පීයෙන් එහෙම කපන්න ඕනේ නැහැ. ඔන්න ඔහොම දෙපැත්තට අල්ලලේ වෙලා කඩලා මේක කඩා ගන්න පුළුවන්. හොඳට ඒ ටික හොද ගන්න, වතුරකට දා ගන්න. මහ වෙලාවක් යන්නේ සුද්ධ කරන්න දැක්ක නේද? මේ කැල්ලෙන් ගත්තා. එහෙම සම්පූර්ණ කැල්ල ගලවලා දැම්මා. ගලවලා දාලා ඇතුලේ තියෙන ටික සුද්ධ කරලා දාන්නයි තියෙන්නේ. කකුලෝ කියන්නේ රස කෑමක්. හැබැයි ඌස්නයි ආතරටිස් තියෙන අය කනකොට චුට්ටක් පරිස්සම් වෙන්න. එතකොට ඌස්න ගතියක් තියෙනවා නම් ගෑස් ප්‍රශ්න තියෙනවා නම් ඒකට නම් මුරුං කකුල් ටිකක් දාලා වගේ හදලා කන්න. ඒතර ඌස්නේ පොඩ්ඩක් අඩු වෙනවා. අපි කෑම ගැන රහ වගේම අපි ගුණ ගැනත් හිතමු. හැබැයි මේක ගොඩක් රස කෑමක්. ඊළඟට අපි මේක හොඳට හොද ගන්න ඕනේ. අර මං කිව්වා වගේ කිසිම ජරාවක් තියන්න එපා. හොඳට හොද ගන්න. අන්න හරි. දැක්කනොත් අපි හොදගත්ත කකුලුව. ඒ වගේ අපි ඉතුරු ටිකත් හොඳට අර පේනවනේ දීපගේ කහ පාට තියෙනවා නම් ඔක්කොම ටික ජරාව අයින් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ කකුලු ටික හොඳට හොදගෙන පැත්තක තියලා අපි මැටි හට්ටියක් ලිපේ තියා ගන්නවා. ඔයාලට කැමති නම් මේක වෙන හට්ටියක් දා ගන්න පුළුවන්. අපි මුලින් කරන්නේ මේකට තෙල් ටිකක් දා ගන්නවා. තෙල් ටිකක් දාගෙන අපි මේකට කපාගෙන තියාගන්න ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, අමු මිරිස් ටිකක්, තක්කාලි. මුලින් අපි මෙන්න මේක ටෙම්පර් කර ගන්නවා. සුදු ලුණු ටික. හැබැයි දෙයක් කියන්න තියෙනවා. ගොඩක්ම තෙල් දාගන්න එපා. මේ පොඩි ප්‍රමාණයක් තෙල් දාගන්න. මොකද අපි අන්තිමට අපි තෙල් චුට්ටක් අපි යූස් කරන නිසා. එතකොට තමයි මේකේ රහ වැඩි වෙන්නේ. ඊට අපි එනසල් ටිකක් දාගත්තා. තක්කාලි ටික දාගත්තා. ඒක මොකද හොඳට කලවම් කරගන්න. ඒ කලවම් කරගන්නකොට ඒකට දැන් දානවා ඉතුරු බඩු ටික. ඒ කියන්නේ කහ ටික. ටිකක් දානවා. මිරිස් කුඩු ටිකක් දානවා. ගොඩක් දාන්න එපා. අමු මිරිස් වල සැර තියෙන ඉඳ මිරිස් කුඩු තේ හැඳි එකමාරක් වගේ. ඇත්තටම ඇති. ඊට පස්සේ අපි ඒකට දා ගන්නවා කොල්ද පොතු ටිකක්. ඔන්න අපි දා ගන්නවා. ඒකට දැන් අර අපි හොදලා පිරිසිදු කරගත්ත කකුලුව ටික. ඔයාලට මගේ වීඩියෝ ගැන මොන හරි කියන්න තියෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් මට කමෙන්ට් එකෙන් දාන්න. වැරද්දක් තිබ්බත් ඒක පෙන්නලා දෙන්න. අපි මේක ඊට පස්සේ වහලා තියාගමු. මොකද මම කැමතියි ඔයාලා ඒ කියන දේවල් වලින් මගේ වීඩියෝ එක ඉම්ප්‍රූව් කරගන්න. ඊට පස්සේ අපි මේකට දිය කිරි ටික දානවා. අපි වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියලා අපි ආපහු මේකට දිය කිරි ටික දා ගන්නවා. ඒ කියන්නේ දිය කිරි කියලා කියන්නේ පළවෙනි පාර පොල් ටික මිරිකලා අයින් කරලා ඉතුරු 1/2. පළවෙනි එක අයින් කරා ඊට පස්සේ මිරිකන දෙවෙනි කිරි එකයි තුන්වෙනි කිරි එකයි තියාගත්තා නම් ඇති ඒකත් බොහොම ටිකක්. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් වහලා තියෙන කකුලු ටික තැම්බෙන්න ඕන හින්දා. මේ බලන්න නටාගෙන එනකොට ලස්සනයි. සුවඳත් ඒ වගේ තමයි. කකුලු තැම්බෙනකොට ඒක රතු පාට වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේකට දැන් ලුණු ටිකක් දා ගන්නවා. රසපදමට ලුණු දා ගන්න. ඒක අපි මදගින්දරේ තියනකම් අපි තියා ගන්නවා තෙල් ටිකක් තාච්චියකට. ඒකට සුදු ලුණු ටිකක් දා ගන්නවා.
ඊට පස්සේ ලුණු ටිකක් අපි දානවා ඒකට. අපි මේක දැන් හොඳට බෙද ගන්න ඕනේ කර වෙන්න. ඊට අපි දා ගන්නවා මිරිස් කරල් ටිකක්, රතු මිරිස් කරල් ටිකක් කපලා දා ගන්නවා. අපි දැන් මේක හොඳට গোল্ডන් කලර් එක වෙනකම්ම හදා ගන්න ඕනේ. අබ ටිකක් දානවා. අබ ටිකක් දාන්න. හැබැයි අබත් සැරයි ඒ වුණාට රහයි. දාගත්තට පස්සේ අපි මේක චුට්ටක් කලවම් කර ගන්නවා. නැත්තම් එක පැත්තක් කර වෙලා උඩ පැත්ත සුදු වෙන්න පුළුවන් හින්දා. ඔන්නෝම අපි කරගත්ත ලුණු ටිකට අපි තව ටිකක් දානවා. කෑලි මිරිස් පොඩ්ඩක් අපි දානවා. රස අනුව දාන්න. තේන්දි එකමාරක් එකක් හොඳටම ඇති. ඒක දැම්මට පස්සේ අපි එතන ගොඩක් මිරිස් දාන්න එපා කියලා කිව්වම මිරිස් එහෙම තියෙන හින්දා මොකද මෙතනත් කෑලි මිරිස් ටිකක් වැටෙනකොට ඒක පොඩ්ඩක් දැන් අපි දාගත්තා බැදපු තුණු පහ ටිකක්. ඊට අපි මේක හොඳට කලවම් කර ගන්නවා. පේනවා වලට গোল্ডන් කලර් වෙනකම් බැදිලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට දා ගන්නවා අර පළවෙනියටම උකුවට හදාගත්ත කිරි ටික. දාගෙන ඒක නටාගෙන එනකොට අන්නේ කිරි ටික උතුරගෙන එනකොට අපි අර මදගින්දලේ තියෙන කකුලෝ එකට අපි තැම්බෙන්න තිබ්බ කකුළු එකට දාගන්න පුළුවන්. අපි මේකට කහ පොඩ්ඩක් ඇඩ් කරගමු. හොඳට කලවම් කරගෙන පොඩ්ඩක් නටන්න දෙන්න ඒක හොඳට උතුරනකම් තියලා අපි මේක අරගෙන ගිහිල්ලා අර මදගින්දරේ තිබ්බ එකට ගිහිල්ලා දානවා. ඔන්න බලන්න අපි හදාගත්ත කකුළු හොද්ද රසයි ගුණයි. ඔයාලට ඉන්දියාප් එක්කද පහන් එක්කද බත් එක්කද කන්න පුළුවන්. මම නම් කෑවේ මේක ඉන්දියාප්පත් එක්ක පොල් සම්බෝල හදලා. එහෙනම් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ සපෝට් එක මට අදටත් අනාගතයටත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයම මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු ඔයාලට සුබ දවසක්. මගේ වීඩියෝත් එක රැඳී සිටින්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් අපේ ගෙදරින්. Thank you.